ආයුෂ බොහෝ වේවා. ලාංකේය ඉතිහාසයේ සහ දකුණු ආසියානු ජනප්‍රවාදයේ වඩාත්ම මතභේදාත්මක මෙන්ම ආකර්ශනීයම චරිතය කවුදැයි ඇසුවහොත් අපට ලැබෙන එකම පිළිතුර රාවණා යන්නයි. ඔහු දෙක රාමායනයන දුෂ්ටයා නොව හෙළිතිහාසයේ රන් සලකුණක් තැබූ මහා බුද්ධිමතෙක් හා විශිෂ්ට රණකාමියකි. අද මම ඔබ හමුවේ දිගහරින්නේ දස හිසක ප්‍රඥාවත් 27ක ශක්තියක් දරා සිටි ඒ මහා රජුගේ සැබෑ කතාවයි. රාවණාගේ උත්පත්තිය යනු හුදෙක් දරුවෙකුගේ උපතක් නොව මහා සම්ප්‍රදායන දෙකක අසම සම සංකලනයකි. ඔහු බිහිවන්නේ විශ්වයේ ප්‍රඥාව සහ පෘථුවියේ ශක්තියෙක් තැන්නූ මොහොතකය. රාවණාගේ පියා වූයේ විශ්‍රව මුනිවරයයි. ඔහු පුලස්තිරිෂිවරයාගේ පුත්‍රයා වූ අතර බ්‍රහ්ම වංශිකයෙකු ලෙස සලකනු ලැබීය. මෙයින රාවණාට උසස් ආධ්‍යාත්මික ශක්තිය, වේද දැනුම සහ මන්ත්‍ර ශාස්ත්‍රයේ උරුම විය. ඔහුගේ මව වූයේ පුෂ්පෝත් කටා කුමරියයි. ඇය රාක්ෂස වංශික සුමාලි රජුගේ දියණියයි. ඇය රාවණාවට ලබා දුන්නේ අභියෝග හමුවේ නොසැලෙන වීරත්වය, රාජ්‍යත්වයේ කෙරෙහි වූ දැඩි ආශාව සහ ස්වභාව ධර්මයේ පාලනය කිරීමේ සහජ හැකියාවයි. රාවණා යන නාමය ඔහුට ලැබුණු ආකාරය ගැන රසවත් කතාවක් ඉන්දියාවේ පුරාණ ග්‍රන්ථවල සඳහන් වී ඇත. ඔහු කෛලාශ කූටයේ එසවීමට උත්සාහ කළ අවස්ථාවේ ශිව දෙවියන් සිය පය මාපටැඟිල්ලෙන් එය තද කළ බවත්, එහිදී රාවණා නැගූ මහා රාවය නිසා ඔහුට රාවණා යන නාමය පටබැඳුණු බවත් කියවේ. එනම් ඔහු විශ්වය දෙතරවන හඬක් ඇති බලවන්තයෙකි. බොහෝ දෙනා රාවණා දස හිසක් ඇති අයෙකු ලෙස සිතුවද හෙළ මූලාශ්‍ර පවසන්නේ මේ ඔහුගේ බහුවිධ පෞරුෂය නිරූපණය කරන බවයි. දස හිස ඔහු භාෂා 10ක ප්‍රවීණයෙකු වූ බවත්, දස අභිධර්මය හෙවත් මනුෂ්‍ය ජීවිතයකට බලපාන විෂය ක්ෂේත්‍ර 10ක් පිළිබඳ උපරිම දැනුම ඔහු සතු වූ බවත් මෙයින් හැඟේ. 27. දැස් 20ක් යන ඔහුගේ අපරාජිත ශක්තියයි. එකවර ශේෂ්ත්‍ර 20ක වැඩ කිරීමට ඇති හැකියාව හෙවත් බහුකාර්ය කුසලතාව ඔහු සතු විය. තරුණ කාලයේදී රාවණා තම සහෝදරයන් සමග ගෝකර්ණ ප්‍රදේශයේ මහා තපසක නිරත වූ බව කියවේ. එහිදී ඔහු තමන්ගේ හිස කපා පූජා කරමින් දැඩි අධිෂ්ඨානයක් පෙන්වූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස කිසිදු දෙවියෙකුට හෝ යක්ෂයෙකුට තමන්ව පරාජය කළ නොහැකි වරයක් ලබාගත් බවත් පුරාවෘත්තයේ පවසයි. ලංකාවේ ඉතිහාසයට අනුව රාවණා යනු යක්ෂ ගෝත්‍රික රජෙකි. එකල ලංකාවේ විසූ යක්ෂ, නාග, දේව සහ රාක්ෂ යන සිව් හෙළීම් එක්සේසත් කරමින් ඔහු මහා රාවණා යන විරුදාවලිය ලැබිය. ඔහු සතු වූ අසම සම උරුමය වූයේ තාක්ෂණය සහ සොබා දහම අතර තිබූ ඒකාබද්ධතාවයයි. ඔහු හිරුගෙන ශක්තිය ලබා ගැනීමේ ක්‍රම සහ ජලය කළමනාකරණය කිරීමේ විස්මිත ක්‍රමද දැන සිටි බව හෙළිඉතිහාසඥයෝ පෙන්වා දෙති. රාවණා යන හුදෙක් පුරාවෘත්තයකින් රජෙකු නොව ප්‍රඥාවන්ත බ්‍රාහ්මණයෙකුගේ මනසත් වීරෝදාර රාක්ෂයෙකුගේ කයත් හිමි වූ ලෝක ඉතිහාසයේ බිහි වූ පළමු විශ්වකර්ම පාලකයායි. රාවණා රජු විශිෂ්ට වෛද්‍යවරයෙකි. ඔහු විසින් ලියන ලදැයි සැලකෙන වෛද්‍ය ග්‍රන්ථ කිහිපයක් අදටත් ඉන්දියානු සහ ලාංකීය ආයුර්වේද ශාස්ත්‍රය තුළ අතිශය වැදගත් වේ. එයින් කිහිපයක් වන නාඩි පරීක්ෂාව. රෝගියෙකුගේ නාඩි ස්පන්දනය පරීක්ෂා කිරීමෙන් පමණක් ශරීරයේ අභ්‍යන්තර රෝග හඳුනා ගැනීමේ ක්‍රමවේදය ඔහු ලොවට හඳුන්වා දුන් බව කියවේ. කුමාර තන්ත්‍රය දරුවන්ට වැළඳෙන රෝග පිළිබඳ විශේෂිත වූ ග්‍රන්ථයකි.
එපමණක් නොව රාවණා රජුගේ වඩාත්ම කතාබහට ලක්වන විද්‍යාත්මක අංශය වන්නේ පුෂ්පක විමානයේවත් දඩුමොනරයයි. තාක්ෂණික පදනම පුරාණ විමානික ශාස්ත්‍රය ග්‍රන්ථවල සඳහන් වන පරිදි මෙම යානාක්‍රාත්මක වී ඇත්තේ රසදිය රත් කිරීමෙන් උත්පාදනය වන බලශක්තියනි. ගුවන් තොටුපළ ජාලය ලංකාවේ වාරියපොළ තොටුපළගම සහ මහියංගනයේ ගුරුළුපොත වැනි ස්ථාන රාවණාගේ ගුවන්පත ලෙස ජනප්‍රවාදයේ එයි. ඔහු රටවල් අතර ගමන් කිරීමටත් අහසේ සිට භූමිය නිරීක්ෂණය කිරීමටත් මෙම තාක්ෂණය භාවිතා කර ඇති බව හෙළ ඉතිහාසඥයෝ පෙන්වා දෙයි. තවද රාවණා රජු ජ්‍යෝතිෂ විද්‍යාවේ ප්‍රබලයෙකු විය. ඔහුගේ රාවණ සංහිතා ග්‍රන්ථය අදටත් ජ්‍යෝතිෂ්‍යවේදීන් අතර ඉතා ඉහළ පිළිගැනීමක් සහිත ග්‍රන්ථයකි. ග්‍රහවස්තුන්ගේ චලනය මනුෂ්‍ය ශරීරයට සහ සොබා දහමට බලපාන අයුරු ඔහු ගණිතමය වශයෙන් ගණනය කර තිබේ. කාලය මැනීමේ ක්‍රමවේද සහ ඍතු විපර්යාස පිළිබඳ ඔහු තිබූ දැනුම ඔහුගේ කෘෂිකාර්මික පාලනයට මහත් ශක්තියක් විය. ඔහු භාෂා 10ක් දැන සිටි බැවින් දසමුඛ වූ බව මා පෙර සඳහන් කළෙමි. ශ්‍රීවතාණ්ඩවය මේ සංස්කෘත සාහිත්‍යයන වඩාත්ම රිද්මයානුකූල සහ ගැඹුරු වචන මාලාවක් සහිත කාව්‍යකි. රාවණමය ගායනා කරන විට ශ්‍රීවදවියන් පවා මවිත වූ බව කියවේ. සේගිරිය යනු රාවණාගේ ඉංජිනේරු දැනුමේ කැඩපතක් ලෙස සමහරු හඳුන්වති. භූගත ජල පද්ධති නිර්මාණය කෘතිම වැසි ඇති කිරීමේ තාක්ෂණය සහ අති දැවැන්ත කළුගල් පර්වත මත මාලිකා තැනීම තුළින් ඔහු සතු වූ යාන්ත්‍රික විද්‍යාව මැනවින් පැහැදිලි වේ. අපි බොහෝ විට බටහිර විද්‍යාව ගැන කතා කළත් මීට වසර දහස් ගණනකට පෙර අපේ හෙළ රජෙකු රසදිය බලයෙන් අහස ජයගත් ආකාරයත් නාඩි පරීක්ෂාවෙන් ශරීරය කියවූ ආකාරයත් සැබවින්ම ලෝකයටම විශ්මයකි. රාවණා යනු හුදු අතීතයට අයත් පුරාවෘත්තයක් පමණක් නොවේ. ඔහු වර්තමාන ශ්‍රී ලාංකික අපට මෙන්ම ලෝකයටම වැදගත් වන ජීවමාන දර්ශනයකි. වසර සිය ගණනක විදේශීය ආක්‍රමණ නිසා අපට අහිමි වූ අපට පුළුවන් යන හැඟීම නැවත ඇති කිරීමට රාවණා චරිතය මහත් පිටුහලකි. ලෝකයේ දියුණුම තාක්ෂණය බටහිරින් එන්නට පෙර අහස ජයගත් මහා සාගරය පාලනය කළ සහ ස්වභාව ධර්මයේ සමග බද්ධ වූ ඉහළ ශිෂ්ටාචාරයක් අපට තිබූ බව රාවණ අපට මතක් කර දෙයි. එය හිස් අභිමානයක් නොව අපේ අනාගතයේ ගොඩනැගීමට අවශ්‍ය ආත්ම විශ්වාසයයි. අද ලෝකයේ සොයන්නේ එකම විෂයක් ගැන පමණක් දන්නාය නොව ශේෂ්ත්‍ර ගණනාවක දැනුම සම්බන්ධ කළ හැකි පුද්ගලයන්ය. රාවණා යනු එහි ජීවමාන ආදර්ශයයි. ඔහු එකවර විද්‍යාඥයෙකි, වෛද්‍යවරයෙකි, කලාකරුවෙකි, පාලකයෙකි. මෙම දස හිසක ප්‍රඥාව අද කාලයේ දරුවන්ට සහ තරුණයන්ට තම කුසලතා පරාසය පුළුල් කර ගැනීමට මහඟ පූර්වාදර්ශයකි. අවසාන වශයෙන් රාවණා යනු මියගිය රජෙකු නොව අප ලේ නහර තුල දිවෙන හෙළ ප්‍රඥාවයි. ඔහු අපට උගන්වන්නේ පරාජය හමුවේ වුවද අභිමානයෙන් නැගී සිටීමටයි. අපට අවශ්‍ය වන්නේ රාවණා ඇදහීම නොව රාවණා සතු ඒ මහා දැනුම් සම්භාරය සහ නිර්භීතකම අපේ ජීවිතවලට උකහා ගැනීමයි. ඉතිහාසය ලියන්නේ ජයග්‍රාහකයන් නුවද සත්‍ය සැම විටම ජනහදවත් තුළ රැඳී පවතී. ඒ සත්‍යයේ නාමය මහා රාවණයි. රාවණාවන් අපිත් එක්ක දිගටම රැඳෙන්න කියලා ආරාධනා කරමින් අදට වෙන සමගෙන යනවා. අමතක නොකර රාවණාවන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඔන් කරලා තියාගන්න. ඔබට ජය!